හෙලෝ කොහොමද ඔයාලට අදත් ඔයාලා හැමෝම මම ආදරෙන් එකතු කරගන්නවා ඉෂා ක්‍රාෆ්ට් ඇන්ඩ් ලයිෆ් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලවත් එකතු කරගෙන මේ හදන්න යන්නේ චූටිම අච්චාරුවක්. මේක මේ දවස්වල හැමෝටම කන්න බෑ. කට තිත්තයි, කන්න අමාරුයි, කන්න අකමැති. කියන හැමෝටම ලොකු පොඩි ඕනම කෙනෙක්ට කන්න පුළුවන්, ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. ලොකු වියදමක් යන්නේ නැහැ. හදන්න පුළුවන් පුංචිම අච්චාරුවක්. ඉතින් මේක හදන්න මොනවද ඕන කරන්නේ කියලා බලන්න යම් මාත් එක්ක වීඩියෝ එකට. දැන් මේ ඔයාලා දකින්නේ මේක හදාගන්න ඕන කරන දේවල් ටික මම ඒ මොනවාද කියලා කියන්නම්. අමු මිරිස්, රතු ලුණු, ඉඟුරු පෙති කීපයක්, සුදු විනාකිරි කාලක්, වතුර කෝප්පයක්, ලුණු, සීනි මේස හැඳි දෙකක්, අහුරලා දාන්න භාජනයක්. ඉතින් අපි මේක හදන හැටි බලමු. අපිට මේක හදන්න හොඳට සුද්ධ කරගත්ත රතු ලුණු ටිකක් ඕන. ඒ වගේම නැට්ට ඉවත් කරලා සුද්ධ කරගත්ත අමු මිරිස් ටිකක් ඕන. ඉඟුරු පෙති කීපයක්. ඉතින් මේ අමු මිරිස් ටික පොඩියට මෙහෙම මැදුම් පැලුමක් දාන්න ඕන. අමු මිරිස් කරල වෙන්නේ නැති විදිහට. ඔන්න මේ දකින්නේ මම මේ විදිහට පැලුමක් දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් බෝතලේ අරගෙන ඒකට රතු ලුණු ටික දාන්න. ඊට පස්සේ අමු මිරිස් ටික, ඉඟුරු පෙති ටික දාගන්න. ඊපස්සේ ඔයාලා මේවා කර තියාගත්ත සීනි මේස හැඳි දෙක, ලුණු ටික එකතු කරගන්න. ඊපස්සේ ඊළඟට අපි විනාගිරි කාලය එකතු කරගන්න. දැන් මේ දාගත්ත ටික වැහෙනකම් වතුර කෝප්පේ එකතු කරගන්න. දැන් හොඳට මේක ඔක්කොම එකතු වෙන්න මෙන්න මේ විදිහට කවලම් කරගන්න. කවලම් කරගෙන හොඳට මූඩිය වහන්න පුළුවන් බෝතලයක් අරගන්න. ඉතින් හොඳට මූඩිය වහගන්න. දැන් ඔයාලා මේ දකින්නේ මම බෝතලෙට දාගත්ත අච්චාරු ටික මෙන්න මේ විදිහට තමයි අපිට හදලා ඉවරුනහම පේන්නේ. දැන් මේක ශීතකරණේ දාන්න පුළුවන්. දවසකට පස්සේ ඔයාලට කන්න එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අච්චාරුවක් හදන්න අපිට ලොකු වියදමක් යන්නේ. ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. තවත් මේ වගේ චූටි වැඩසටහන් වලින් මම ඔයාලව එකතු කරගන්නවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම්.